Welcome back to my YouTube channel. සුබ අලුත් අවුරුද්දක් වේවා. සතුට විතරක්ම අරගෙන 2025න් 2026ට යන්න අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදර ඉඳලම කරන්න පුළුවන් simple business idea එකක්. පළතුරු වලින් ඩෙකරේට් කරපු රස ඩේට් කේක් එකක් අපි හදමු. මම දැන් කියන්නේ රටඉඳි කේක් එකක් හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. රටඉඳි ග්‍රෑම් 350යි. ඒ රටඉඳි පොත්ත සහ ඇට ඉවත් කරගත්තට පස්සේ තමයි කිරලා ගන්න ඕනේ. පිටි ග්‍රෑම් 175යි, සීනි ග්‍රෑම් 150යි, බටර් ග්‍රෑම් 100යි, බිත්තර 3යි, කජු ග්‍රෑම් 100යි, රුලන් ග්‍රෑම් 50යි, වියලිමිදි ග්‍රෑම් 25යි, සාදික්කා තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳයි, බේකින් පවුඩර් තේ හැඳි 1යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, වැනිලා එසෙන්ස් තේ හැඳි 3යි, කුරුඳු කුඩු තේ හැඳි 1යි, දෙහි ගෙඩියක හෝ ලෙමන් ගෙඩියක පොත්ත. අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. දැන් අපි කේක් ට්‍රේ එක හදාගන්න විදිහ බලමු. රටඉඳි කේක් එකක් වගේ එකක් හදනකොට අඩියට පාච්මන්ට් පේපර්ස් දාන්න ඕනේ. නැත්තම් කේක් එකේ වටේ අඩියයි කැරමල් වෙන්න බලයි. රටඉඳියට ඉවත් කරාට පස්සේ කුණු වතුර දාන්න ඕනේ. විනාඩියකට පස්සේ ලේසියෙන්ම පොතු ගලව ගන්න පුළුවන්. බේකින් සෝඩා තේ හැඳි කාලක් විතර එකතු කරලා මද රස්නේ වතුර රටඉඳි ටික වැහෙන්නම එකතු කරගන්න ඕනේ. හැන්දෙන් හොඳට කලවම් කරලා විනාඩි 40ක් විතර පෙඟෙන්න තියන්න. ඒ අතරේ රටකජු ටික කපා ගන්න ඕනේ. ඊළඟට පාන් පිටි වලට කුරුඳු කුඩු එකතු කරන්න ඕනේ. බේකින් පවුඩර් වගේම සාදික්කා, ඒ කියන්නේ නට්මෙග් ගෙඩියෙන් කාලක් විතර අපි එකතු කරගන්න ඕනේ. අන්තිමටම රුලන් එකතු කරගන්න ඕනේ. මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට රටඉඳි මිශ්‍රණයට ලුණු තේ හැඳි කාලය එකතු කරන්න ඕනේ. දැන් රටඉඳි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරලා හැන්දෙන් කලවම් කරන්න ඕනේ. හදාගත්ත මිශ්‍රණය පැත්තකින් තියලා oven එක ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ විනාඩි 10ක් සෙල්සියස් අංශක 150කට. ග්‍රයින්ඩ් කරගත්ත සීනි ටික බටර් වලට එකතු කරලා බීට් කරගන්න ඕනේ. බිත්තරේ බැගින් දමලා වෙන වෙනම බීට් කරගන්න ඕනේ බිත්තර 3. බීට් කරලා ඉවරුණාට පස්සේ ලෙමන් ගෙඩියේ පොත්ත එකතු කරන්න ඕනේ. ඊළඟට වැනිලා තේ හැඳි 3ක් ඇඩ් කරන්න ඕනේ. ඊළඟට රටඉඳි මිශ්‍රණය ක්‍රීම් එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට රේසින්ස් දාලා කලවම් කරන්න ඕනේ. කජු දාලා හොඳට කලවම් කරාට පස්සේ බේකින් ට්‍රේ එකට දාගන්න ඕනේ. ඊළඟට කජු ටික කැමති ඩිසයින් එකකට තියන්න පුළුවන්. ඊළඟට සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් වුණ oven එකේ විනාඩි 40ක් බේක් වෙන්න දානවා. කේක් එක නිවුණාට පස්සේ ෆෘට්ස් වලින් ඩෙකරේට් කරන විදිය බලමු. දොඩම් ගෙඩිය සිහින්වට කපාගෙන තමයි මේ ඩෙකරේෂන් එක කරන්නේ. ස්ට්‍රෝබෙරි වලින් මල් හදන්න පුළුවන්. ඒ වෙනුවට වෙන පළතුරක් වුණත් පාවිච්චි කරාට කමක් නැහැ. අයිසිං වැඩි කන්න කැමති නැති අයට ෆෘට්ස් වලින් මේ විදිහට ඩෙකරේට් කරලා වුණත් දෙන්න පුළුවන්. අපි මේ කේක් එක හැදුවේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. දෙසැම්බර් 25 නත්තල් දවසේ තමයි එයාගේ බර්ත්ඩේ එක තිබුණේ. දෝනි ගොඩාක් මහන්සි වුණා ඩෙකරේෂන්ස් වලට. කේක් එක ඩෙකරේට් කරෙත් එයා තමයි. දෝනිගේ හැම හීනයක්ම සැබෑ කරන්න
උත්සාහ කරන යාගේ අප්පච්චිට ඒ වගේම මාව හැම මොහොතෙම සතුටින් තියන්න උත්සාහ කරන මගේ හස්බන්ඩ්ට නිරෝගී සුබ උපන්දිනයක් පැතුවා. ජීවිතේ බිඳුවෙන් පටන් අරගෙන ඇතිවීම නැතිවීම අතරේ ශක්තිමත්ව මුහුණ දෙමින් ජීවිතේ ජයගෙන දෝනිගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න හදන ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා. ඒ වගේම මේ වසරේ ඔයා පතන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න හොඳේ. බයි.